Hello guys, කොහොමද ඉතින් ඔයාලට අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ලංකාවේ ප්‍රොඩක්ට් එකක් වෙන විව්වේ සීරම් එක ගැන. ඉතින් මේක අපිට අඩු මුදලකට ගන්න පුළුවන් සීරම් එකක්. හැමෝම මේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා කියනවා. ඉතින් මමත් හිතුවා මේ ප්‍රොඩක්ට් එක අරගෙන යූස් කරලා බලලා ඔයාලත් එක්ක රිවිව් එක ෂෙයා කරගන්න. මුලින්ම අපි මේ ප්‍රොඩක්ට් එක ගැන බැලුවොත් මේකේ නම එන්නේ ස්කින් රීචාර්ජ් සීරම් කියලා. ඉතින් මේක නයිට් සීරම් එකක්. ඒගොල්ලන්ගේ මුලින් නම් ආවේ ඩේ ඇන්ඩ් නයිට් දෙකටම යූස් කරන්න පුළුවන් සීරම් එකක්. දැන් එන්නේ නයිට් සීරම් එකක් විදිහට එක. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට තියෙන්නේ දේශීය සහල්. ඉතින් අපිට ඒක නිසා මේක කිසිම ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එකත් ඩර්මටොලොජිකලි ටෙස්ටඩ් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ සීරම් එක අපිට all skin type පාවිච්චි කරන්න පුළුවන්. මේක පිම්පල්ස් තියෙන අයත් යූස් කරනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් ලොකු රිසල්ට්ස් ලැබිලා තියෙනවා. ගොඩක් පේජස් වල එතකොට මම රිවිව්ස් දැක්කා මේකෙන් පිම්පල්ස් තියෙන අයගෙත් පිම්පල්ස් හොඳ වෙලා තියෙනවා කියලා. ඉතින් මේ සීරම් එකේ මිලිලීටර් 30ක් අන්තර්ගත වෙනවා. මේ සීරම් එකේ ප්‍රයිස් උනේ 1150යි. මේක මුලින් නම් මට මතක විදිහට තිබ්බේ 900 ගානකට. ඉතින් දැන් ඒක 1150ක් වගේ මුදලක් වෙනවා. මේ සීරම් එකේ ස්මෙල් එක ගැන කතා කළොත් මේකෙන් අර හාල් වතුර සුවඳක් තමයි එන්නේ. ඒ වගේම මට මේකෙන් කරබනේට් සුවඳකුත් එනවා. ඒ දෙක මික්ස් වෙච්ච ස්මෙල් එකක් තමයි එන්නේ. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ලිස්ට් එක ගැන කතා කළොත් මේකේ castor oil, niacinamide, එතකොට rice extract වගේ හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් include වෙනවා. ඉතින් castor oil මගින් අපේ ස්කින් එකේ තියෙන dark spot, dark patches අඩු කරනවා වගේම අපේ ස්කින් කලර් එක වැඩි කරන්නත් ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම niacinamide ඉන්ග්‍රීඩියන්ට් එක මගිනුත් අපේ ස්කින් එක ලයිට් කරනවා, ඒ වගේම බ්‍රයිට් කරනවා වගේම ස්කින් එකේ තියෙන dark spot අඩු කරන්නත් උපකාරී වෙනවා. මේ ප්‍රොඩක්ට් එකේ තියෙන rice extract මගින් අපේ ස්කින් එකට whitening effect එකක් දෙනවා වගේම ස්කින් එකේ glow එක වැඩි කරන්න එතකොට අපිට glassy skin එකක් ලබා ගන්නත් මේ rice extract වලින් පුළුවන් වෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා ඔයාලට even skin tone එකක් ගන්න පුළුවන් වගේම ස්කින් එකේ තියෙන dullness එකත් අඩු කරගෙන එතකොට ඔයාලගේ ස්කින් එකේ තියෙන pigmentation තත්ත්වයන්තුත් මේ සීරම් එක මගින් ගොඩක් දුරට අඩු කරනවා. ඒ වගේම ඔයාගේ ස්කින් එකත් dry නම් මේ ප්‍රොඩක්ට් එක ගොඩක් හොඳයි. මොකද මේකෙන් ස්කින් එකට moisture ගතියක් ලැබෙන නිසා. මේකේ කලර් එක ගැන කිව්වොත් මේක මෙන්න මේ වගේ yellow කලර් එකක් තමයි තියෙන්නේ. yellow කලර් එකක් කිව්වට හරිම light කලර් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා එක එක කාලගුණික තත්ත්වයන් මත මේ සීරම් එකේ කලර් එක වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම සීරම් එකේ මෙන්න මේ වගේ ටෙක්ස්චර් එකක් තමයි තියෙන්නේ. හරිම ලයිට් වෙයිට් සීරම් එකක් මේක ඇප්ලයි කරාට පස්සේ විනාඩි 2-3ක් යද්දී හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. මේ සීරම් එකේ මම දැකපු විශේෂම දෙයක් තමයි මේක සති 3ක් වගේ එක දිගට පාවිච්චි කරද්දී මේකෙන් අර ස්කින් එකේ තියෙන ඔයිල් කන්ට්‍රෝල් කරනවා වගේම ස්කින් එකේ තියෙන ඩාර්ක් ස්පොට් හැමින් ෆේඩ් වෙලා යනවා. ඉතින් අපිට මේ සීරම් එක එක දිගට පාවිච්චි කරද්දී අපේ ස්කින් එකේ හොඳ ක්ලියර් ගතියක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මේ සීරම් එකෙන් ස්කින් එක පැහැපත් වීමක් සිද්ධ වෙනවා. ඒක ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් වෙනවා. ස්කින් එක ක්ලියර් වෙද්දී හොඳ කලර් එකක් ස්කින් එකට එනවා මේ සීරම් එකෙන්. මේ සීරම් එක ගැන ඇත්තටම කිව්වොත් ප්‍රයිස් එකේ හැටියට ගොඩක් හොඳ රිසල්ට්ස් දෙන සීරම් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේක ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. ඒ නිසා අපිට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඉතින් මම හිතනවා අද මේ විව්වේ සීරම් එක ගැන ගෙනාපු රිවිව් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් ඉතින් channel එකත් subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. දිගටම මේ වගේ product reviews ඔයාලට බලා ගන්න පුළුවන්.